සිල් දනාට තෙරුවන් සරණයි. මා වැහෙනව නේද? මා වැහෙනව නේද? ඇහෙනවා හාමුදුරනේ. අපි ගිය සතියේ කතා කරේ පාලි හෝමිය ගැන. ඒකේ කාටවත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? ඒකේ පාඩම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒකේ එහෙම සංකීර්ණ දේවල් නැහැනේ. හරි. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාලි වචනයක් දැක්කට පස්සේ ඒ වචනය මොන විභක්තියටද අයිති වෙන්නේ කියන එක තමයි අපි අද ඉගෙන ගන්න යන්නේ. එතකොට පාලි භාෂාවේ සාමාන්‍යයෙන් විභක්ති ගත්තහම විභක්ති 9ක් තියෙනවා. ඒවා මොනවාද? මම ගිය සතියේ පාඩම් කරගන්න කියලා කිව්වා. ඕවා කියලා දුන්නේ. ඒකෙන් විභක්තිය. මේක ලියා ගන්න. විභක්තිය. විභක්ති ඒක වචන තන බහුවචන. සාමාන්‍ය විභක්ති තියෙනවා 9ක්. අපි කියනවා පඨමා ආලපන ဒုတိယ තතියා කරණ චතුර්ථි පංචමී ඡට්ටි සත්තමි. එතකොට විභක්ති 9. 1 2 3 4 8 විභක්ති 9. වචන තියෙනවා දෙකක්. ඒවා තමයි ඒක වචන බහුවචන. එතකොට පඨමා විභක්තියට අයිති වෙන ප්‍රත්‍ය දෙක තමයි සීයෝ කියන එක. නමුත් අපිට අපි ඉදිරියට ඉගෙන ගමු ඒක නාම විභක්ති වලදී ඒකෙන් කැඩිලා ඉන බිඳිලා ඉන මේ ශබ්ද ප්‍රකෘතියට එහෙම නැත්නම් නාම ප්‍රකෘතියට එකට එකතු වෙන ප්‍රත්‍ය විතරක් අපි බලමු. එතකොට පඨමා විභක්තියේ ඕ ඒකේ බහුවචනේ ආ. ඊට පස්සේ ආලපන ආ. ඊට පස්සේ ආ. ဒုတိယවලට එන්නේ අං. ඒකේ බහුවචන එක තමයි ඒ. තතියාකරණ දෙකටම එකම ප්‍රත්‍ය තමයි එන්නේ ඒන ඒභි ඒහි. චතුර්ථ විභක්තියට එනවා ආය අස්ස. මයික් එකක් ඔන් වෙලා තියෙනවා. ආය අස්ස ආනං. පංචමී වලට ආ අම්හා අස්මා ඒහි ඒහි ඡට්ටි අස්ස ආනං. සප්තමී වලට එන්නේ ඒ අම්හි අස්මින් ඒසු. හරි. මේ ටික වගුවක් ගහලා ටක් ගාලා ලියාගන්න. නැත්තම් වෙනම හාෆ් ෂීට් එකක ගහගත්තත් කමක් නැහැ. එතකොට ලේසි. ටක් ගාලා විනාඩි 5කින් ගහගන්න. ක්‍රමයේ කියලා දෙන්න.
මේ තතියා කරන දෙක ඔය කට්ටිය වෙන වෙනම ලියා ගන්න. මේ දෙකටම එන්නේ ඒන AB කියන ප්‍රත්‍ය දෙක තමයි එන්නේ. මේක ලියා ගන්න ඉක්මනට ටක් ගාලා. ලියාගෙන ඉවරලා කියන්න. එයා මයික් ඔන් කරන් හිටියේ මයික් එක ඔන් කරන්නේ මම යන්න බෑ නෙමෙයි මේ දෙක තමයි දන්නේ අදුමුත්තරා මෙහෙණින් වහන්සේගේ මයික් එක ඔන් වෙලා ඔෆ් කරගත්තා. ලියාගෙන ඉවරයිද? ලියාගෙන ඉවරයිද? ලියාගෙන ඉවරයිද? ඉවරයි ස්වාමීන් වහන්සේ මේ ඒකේ විභක්ති 9ක් තියෙනවා. එනට මේ අර ඒක වචන බහුවචන එකේ 8යිනේ තියෙන්නේ. ඒක තමයි. මෙතන තතියා කරන දෙකටම එකම ප්‍රත්‍යය දෙන්නේ. ඒක නිසා මම කිව්වේ ඊට මන්ද නිසා මෙතන ඒන AB එහි තතියා කරන ප්‍රත්‍ය දෙක සමානයි. හරි නේද? ඔක්කොම කට්ටිය ලියාගෙන ඉවරයිනේ මම කරනවා එහෙනම්. දැන් අපි මේකේ සිංහල තේරුම බලමු. කොහොමද කියලා. පළවෙනියම තියෙන පඨමා විභක්තිය. පඨමා විභක්තිය ගන්නේ වාක්‍යයක කර්තෘ ලියන්න කර්තෘ යොදන්නේ පඨමා විභක්තිය. ඒක එක වචන කර්තෘ වෙන්න පුළුවන් බහුවචන කර්තෘ වෙන්න පුළුවන්. එතකොට ඒක සමානයි. කර්තෘ කියලා කියන්නේ මොකක්ද එතකොට? කර්තෘ කියන්නේ අම්මා පන්සලට යයි කියනකොට මේකේ අම්මා කියන්නේ මොකද්ද? පන්සලට කියන්නේ මොකද්ද? යයි කියන්නේ මොකද්ද? අම්මා කියන්නේ කර්තෘ. කර්තෘ. පන්සලට කියන්නේ කර්මය. යයි කියන්නේ ඔව්. යයි කියන්නේ ක්‍රියාව. ආඛ්‍යාත. ආඛ්‍යාත. එතකොට මේ අම්මා කියන පදේ යොදන්න. තියෙනවනේ මේ කර්තෘත් තියෙනවා, කර්තෘකාරක තියෙනවා, කර්මකාරක තියෙනවා. එතකොට කර්තෘකාරකේ යොදන්නේ කර්තෘකාරකේ උක්ත වෙනකොට මොකද කරන්නේ? ඒ උක්ත කර්තෘ තියන්නේ මේ පඨමා විභක්තිය. ඊට ආලපන තියෙන්නේ ආමන්ත්‍රණයට.
ආමන්ත්‍රණයට ආමන්ත්‍රණයට කියලා කියන්නේ කාට හරි කතා කරනකොට අම්මේ කියලා කතා කරනවා තාත්තේ කියලා කතා කරනවා දැන් බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි කියලා ආමන්ත්‍රණය කරනවනේ එතකොට ආලපන විභක්තියෙන් තමයි ඒක තියෙන්නේ ආමන්ත්‍රණය සඳහා ඒක වචන බහුවචන ඊට පස්සේ ဒုတိ ය විභක්තිය තියන්නේ කර්මයට දැන් මේ පන්සලට කියනකොට පන්සාලා ඊට පස්සේ අම්මා නගරයට යයි නම් නගරං නගරය කියන එක යොදන්නේ නගරං කියන වචනය යොදන්නේ ဒုတိ ය විභක්තිය ඊට පස්සේ තතිය යොදන්නේ මොකද විසින් අර්ථය විසින් සමග ඒකේ එතකොට අනුක්ත කර්තෘ තියන්නේ මේ තතිය විභක්තිය එතකොට සාමාන්‍ය යොදන්නේ විසින් සමග යන අර්ථය ඊට පස්සේ කරණ කියලා කියන්නේ කර්ණ කොටගෙන කර්ණ කොටගෙන කියලා කියන්නේ මම පාදය කර්ණ කොටගෙන ඇවිද්දෙමි. එතකොට කර්ණ කොටගෙන කියන එක තේරෙනවනේ. එතකොට චතුත්ති තියන්නේ ඨ අර්ථය. ඨ අර්ථය කියලා කියන්නේ මම යාචකයාට බත් දුන්නෙමි. එතකොට යාචකයාට ඒ කියන්නේ චතුත්ති විභක්තිය එන්නේ යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් දෙනවා නම් ලබන තැනැත්තා තියන්නේ චතුත්ථ විභක්තිය. තේරුණාද ඒක? අම්මා යාචකයාට සල්ලි හරි බත් හරි දුන්නාය. එහෙනම් දෙයි. එතකොට අම්මා කාටද දෙන්නේ සල්ලි හරි බත් හරි යාචකයාට. එතකොට යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් දෙනවා නම් ලබන තැනැත්තා මොකද කරන්නේ? තියන්නේ චතුත්ථ විභක්තිය. එතකොට ඒකේ ට අර්ථය තමයි ඉන්නේ. මේ යාචකයාට, බල්ලාට, නංගීට, අම්මාට, තාත්තාට ට අර්ථය කියන්නේ. ඒක ඉස්සරහින් ලියා ගන්න යම් කිසි කෙනෙක් ලබන්නා තියන්නේ චතුත්ථ විභක්තිය. පංචමී අර්ථය. පංචමී අර්ථයේ තියෙන වෙන්වීමේ අර්ථය. වෙන්වීමේ අර්ථය. ගහකින් කොළය වැටි. ගසකින් කොළය වැටි. එතකොට ගහෙන් වෙන් වෙන්නේ මොකද්ද? කොළය. එතකොට කොළය කියන මේ පදය තියන්නේ කොළය කියන පදය තියන්නේ මේ පංචමී විභක්තිය. එතකොට වෙන්වීමේ අර්ථය. නගරෙන් වෙන් වෙයි. අන්න එතකොට වෙන්වීමේ අර්ථය තියන්නේ මේ පංචමී විභක්තිය. එතකොට පඨමා විභක්තිය කර්තෘ යොදනවා ආලපන විභක්තිය ආමන්ත්‍රණය සඳහා මේ ආමන්ත්‍රණයට හේ කියන කෑල්ල දානවා. දැන් අපි පාඩම් කරනකොට බුද්ධෝ බුද්ධා හේ බුද්ධ බුද්ධා හේ බුද්ධ බුද්ධා භවන්තෝ බුද්ධා මේ හේ කියන්නේ මොකද්ද? පින්වත්. පින්වත් කියන එක එනවා. එම්බා කියන එක තියෙනවා. එතකොට සාමාන්‍ය දැන් ඔය සත්තුන්ට වගේ තමයි එම්බා කියලා කියන්නේ. එම්බා කියලා. මිනිස්සෙට වගේ කියනවා නම් දැන් බුදුරජාණන් වහන්සේට කියනවා නම් එම්බා කියලා කියන්නේ නෑනේ. එතකොට පින්වත් කියලා යදන්නේ. පින්වත් බුදුරජාණන් වහන්සේ හේ බුද්ධ. හේ මනුස්සෝ. පින්වත් මනුස්සය. එතකොට ආමන්ත්‍රණය කරනකොට මේ හේ කියලා කියන්නේ එම්බා කියලාත් කියනවා පින්වත් කියලාත් කියනවා. අර තැනට යොදන ක්‍රමය අනුව තමයි එතන පින්වත්ද එම්බාද කියන එක තීරණය කරන්නේ. එතකොට ආලපනය යොදන්නේ ආමන්ත්‍රණය සඳහා. එතකොට ဒုတိ ය යොදන්නේ කර්මයට. තතිය යොදන්නේ විසින් සමග එහෙම නැත්නම් අනුක්ත කර්තෘ. කරණ යොදන්නේ කර්ණ කොටගෙන. ඒ වගේම චතුත්ථි ට අර්ථය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් යමක් දෙනවා නම් ඒ ලබන තැනත්තාට තමයි ලබන තැනත්තා කියන්නේ මේ චතුත්ථ විභක්තිය. ඒ වගේම පංචමී අර්ථය එන්නේ වෙන්වීමේ අර්ථය. චට්ටි යොදන්නේ අයිතියට. අයිතිය. එතකොට එළුවාගේ පාද. එතකොට පාද කාගේද? එළුවාගේ. අජස්ස පාදා. අජස්ස එළුවාගේ, බල්ලාගේ,
මගේ අක්කාගේ තාත්තාගේ නංගීගේ. එතකොට ගේ අර්ථය අවසානට ගේ දෙනවනේ. එතකොට අයිතිය ඒ ගේ කියන එක හඳුන්වන්නේ අයිතිය. අන්නේ අයිතිය හඳුන්වන්නේ ඡට්ටි විභක්තියෙන්. ඊට පස්සේ සත්තමි. සත්තමි කියලා කියන්නේ ආධාර විභක්තිය. ආධාර විභක්තිය. ආධාර වෙනවා කියලා කියන්නේ මිනිසා පොළොව මත ඇවිදී. එතකොට පොළොව මනුස්සයාට ඇවිදින්න ආධාර වෙලා තියෙන පොළොව. එහෙම නැත්නම් මිනිසා අශ්වයාගේ පිට මතයයි. එතකොට අශ්වයාගේ පිට තමයි ආධාර වෙලා තියෙන්නේ මොකටද? මනුස්සයට ඉඳගෙන යන්න. අන්න. එතකොට ආධාර විභක්තිය මේ යම්කිසි දෙයක් ක්‍රියාවට ආධාර වෙන දේ තමයි සත්ත්ව විභක්තියෙන් තියෙන්නේ. හරි මේක ටක් ගාලා ලියාගන්න. ඒක තේරුණාද? ඒකේ තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවද? මේ ටික ඔලුවට දාගෙන ගියාට පස්සේ හරි. පඨමා කතෘ ආලපන තියෙන ආමන්ත්‍රණයට, ဒုတိ යා තියෙන කර්මයට, තතියා තියෙන විසින් සමගාර්ථවලට, කරණ තියෙන කර්ණ කොටගෙන, චතුර්ථ තියෙන ට අර්ථය. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් යමක් දෙනවා නම් ලබන තැනත්තා චතුර්ථ විභක්තියෙන් තියෙනවා. පංචමී තියන්නේ වෙන්වීමේ අර්ථය, ෂට්ටි තියෙන්නේ ස්වාමිත්වය. ස්වාමිත්වය කියලා කියන්නේ අයිතිය. සප්තමී විභක්තිය මේ ආධාර ක්‍රියාවට ආධාර වෙන දේ තියන්නේ සප්තමී විභක්තියෙන්. ටක් ගාලා මේක ලියාගෙන කියන්න ඉවරයි කියලා. හැමෝම ගාව වරණගිල්ලක් තියෙනවද? වරණගිල්ලක් තියෙනවද හැමෝම ගාව? හරිද? ලියාගෙන ඉවරද? ඉවරයි ස්වාමීන් වහන්සේ. හරි. අනිත් අය ලියාගෙන ඉවරයිනේ. එනම් මෙකුවා. දැන් අපි මේ ටික එකෙන් එක අරගෙන බලමු. හරි. පඨමා විභක්තිය දැන් මොකකටද ගන්නවා කිව්වේ? පඨමා විභක්තිය මොකකටද ගන්නවා කිව්වේ? අසු අසු විභක්ති. අසු විභක්තිය. පඨමා විභක්තිය. ඒකේ සැබෑ ප්‍රත්‍ය දෙක තමයි සීයෝ. හොඳේ. සීයෝ. එතකොට මේකෙන් බිඳිලා එන ප්‍රත්‍ය දෙක තමයි ඕ ආ. මං ගිය සතිය හදලා පෙන්වන්නේ කොහොමද සියන්න හොයන්න වෙන්නේ කියලා. සෝ කියන සූත්‍රයකින් තමයි ඒක හොයන්න වෙන්නේ. එතකොට හරි. පඨමා විභක්තියේ එන්නේ කතෘට. කර්තෘ. හරි. එතකොට පඨමා විභක්තිය. ඒ කියන්නේ වචනයක් හැදෙන්න කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි නාම මූලය. නාම මූලය. ඒ කියන්නේ නාම පදයක මූලික ස්වરૂපය. නාම මූලය. අනිත් එක තමයි විභක්ති ප්‍රත්‍ය. විභක්ති ප්‍රත්‍ය.
ඒක තමයි විභක්ති ප්‍රත්‍ය. එතකොට බුද්ධෝ කියලා කියන්නේ බුදුරජ කියන එක බුදුරජාණන් වහන්සේට. එතකොට මේකේ මූලය මොකද්ද? මූලය තමයි බුද්ධ කියන්නේ. බුද්ධ කියන්නේ මූලය. එතකොට ප්‍රත්‍ය තමයි සියන්න වෙන්නේ. නමුත් අපි කිව්වා අපි සියන්න ගැන කතා කරන්න. ඒක පස්සේ කතා කරනවා. මේ ඔයන්න තමයි දාන්නේ. මේ ඔයන්නයි මේ ආයන්නයි ඔය කට්ටියට ඉස්සෙල්ලා වගුයි ලිව්වා ඔය කට්ටිය. එතකොට මෙතන පොඩි සංධිකාරයක් තියෙනවා. අපි ගිය සති හෝඩිය කතා කරනකොට කතා කරා කොහොමද ව්‍යංජන අකුරක් හැදෙන්නේ කියලා. අල් කයන්නයි අයන්නයි කා. අල් කයන්නයි ආයන්නයි කා. අල් කයන්නයි ඉයන්නයි කී. ඊයන්නයි කී. ඊට පස්සේ එයන්න කේ. ඔයන්න කෝ. අපි සංධි පාඩම ඊළඟ සතියේ කතා කරමු. එතකොට මෙතනදී බුද්ධ කියන එකට ඕ එකතු වුණාම මොකක්ද හැදෙන වචනය? බුද්ධෝ කියලා. බුද්ධ ඔව්. බුද්ධෝ මෙතන 10න්නේ තියෙන්නේ. මේ 10 ඇතුලේ තියෙනවා අල් 10යි අයන්නයි. මෙහෙම තමයි මහා ප්‍රාණ 10 හැදිලා තියෙන්නේ. හරිද? එතකොට මේ හොයන්න දැන් මෙතනට ආඳන්න එපා. මොකද කරන්නේ? ඔය බුද්ධ 10න්නේ මේ අයන්න කපලා දානවා. අපි ඒකට කියනවා ලොක් කරනවා කියලා. සංධි පාඩමේදී අපි කතා කරමු. අයන්න ලොක් කරනවා. අයන්න ලොක් කරලා මොකද කරන්නේ? මේ ඔයන්න මෙතනට ගේනවා. එතකොට අල් 10යි ඔයන්නයි මොකද්ද හැදෙන්නේ? මොකද හැදෙන අකුර? දෝ දෝ මහා ප්‍රාණ දොයන්නන්න හරි. එතකොට දැන් බුද්ධ දන ඕ බුද්ධෝ පුරිස දන ඕ මොකක්ද හැදෙන්නේ? පුරිසෝ පුරිසෝ. යක්ඛ දන ඕ යක්කෝ යක්ඛෝ. ඊට පස්සේ කම්මකාර දන ඕ කම්මකාරෝ කම්මකාරෝ. ඊට පස්සේ පුත්ත දන ඕ පුත්ත දන ඕ පුත්තෝ පුත්තෝ. එතකොට අනික් කට්ටියටත් එහෙම ගලප ගන්න පුළුවන් නේද ආරි? එතකොට පඨමා විභක්තියේ කොයි තැනකවත් දැන් බලන්න දැන් අපි ඉස්සෙල්ලා කතා කරා ඕවා කියලා අපි වගුවක් ගැහුවනේ. ඒකේ බලන්න ඔයන්නක් කොතන හරි තියෙනවද කියලා තව. ඒ විභක්ති නමේ එතකොට ප්‍රත්‍ය ටික තියෙනවනේ ඕවාංගේ කියලා. ඒකේ බලන්න ඕ අකුරක් කොතන හරි තියෙනවද කියලා තව. තියෙනවද ඕ අකුරක්? තව කොයිම තැනක හරි ඒ වගුයි. තියෙනවද? නෑ හම්බුනේ. හරි. එතකොට මතක තියාගන්න මේ ඕ අකුරින් ඉවර වෙන එතකොට වෙන අකුරු වෙන ප්‍රත්‍ය නෑනේ. එතකොට මේ ඔයන්නෙන් අවසන් වෙලා තියෙනව නම් ටක් ගාලා ඔලුවට එන්න ඕන මොකද්ද? පඨමා විභක්ති ඒක වචන. මතකයිනේ? පඨමා විභක්ති ඒක වචන. එතකොට ධම්මෝ කියලා තිබ්බොත් ටක් ගාලා මතක් වෙන්න ඕන වචනේ දැක්කහම මොකද්ද? පඨමා විභක්ති ඒක වචන කියලා. එතකොට මේක ඒ වචනේ දැක්ක වගේම තමයි මේ වචනේ කඩා ගන්නත් පුළුවන් වෙන්න ඕන. එතකොට ධම්ම දනෝ. හරිනේ? ඒක තේරුණාද? ප්‍රශ්නයක් තියෙනවද කාටවත්? එතකොට මේ නාම පදයක් හැදෙන්නේ මතක තියාගන්න නාම මූලයයි විභක්ති ප්‍රත්‍යය එකතු වෙලා. එතකොට පඨමා විභක්තියේ ඒක වචන තමයි හොයන්න. ඒක ප්‍රශ්නයක් තියෙනවද කාටවත්? ඒක තේරුණාද? මේ සංධි කරන හැටි තේරුණාද? සරල දෙයක් තියෙන්නේ. පුරිස කියනකොට ඔයන්න එකතු වෙනකොට පුරිසෝ.
බුද්ධෝ ධම්මෝ සංඝෝ වානරෝ අජෝ මිගෝ සීහෝ සුනකෝ ගෝනෝ. හරි නේද ඒක? ප්‍රශ්නයක් තියෙනවද කාටවත්? හැමෝටම තේරුණාද? තේරුණා. තේරුණා අපේ ආමඳුරනේ. හරි. මේ වචන ටික ටක් ගාලා ලියන්න. වානර. වානර කියලා කියන්නේ මේ ඇවිල්ලා නාම මූලය. හරිද? ඊට පස්සේ කාක. දේව. ඊට පස්සේ භූපාල. භූපාල. චෝර. පඨමා විභක්ති. ඒක වචන රූපය ලියන්න. රූපය ලියන්න. ටක් ගාලා ලියන්න බලන්න. chat එකට දැම්මත් කමන්න. හරිද? ලියලා ඉවරද? චෝර කියන එකේ පඨමා විභක්තිය මොකද්ද? මේක කට ඇතුලේ තියාගෙන දැන් අපි භාෂාවක් නේ ඉගෙන ගන්නනේ. දැන් අපි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නකොට සහ වෙනකොට අනිකුත් භාෂාවන් ඉගෙන ගන්නකොට මොකද කියන්නේ? කියන්නේ චෝර චෝරෝ ඔව්. කාකෝ දේව දේවෝ භූපාල භූපාලෝ. පාලෝ. එතකොට කට ඇතුලේ තියාගෙන භාෂාවක් ඉගෙන ගන්න බෑ. ඒක නිසා මොකද කරන්නේ? නිකන් ඉන්න ගමන් ඔය වචන පටල හුරු වෙන දෙකක් පොඩ්ඩක් කියන්නට ඕනේ. එතකොට චෝර කියන ශබ්දයේ ශබ්ද මූලය නෙවෙයි නාම මූලය. ශබ්ද මූලය කියන්නේ මොකද්ද? ශබ්ද මූලය කියන්නේ මොකද්ද? කවුරුද දන්නවද? අපි කියනවා ධාතුවක් කියලා. ධාතුව මොකද්ද මේ ශබ්ද මූලය කියන්නේ? ශබ්ද මූලය කියලා කියන්නේ ක්‍රියාවේ මූලික ස්වરૂපයට. අපි ඒකට කියනවා ධාතුව කියලා. එතකොට ක්‍රියාපදයක් හැදෙන්න කොටස් තුනක් ඕන. එකක් තමයි ධාතුව. එහෙම නැත්නම් ශබ්ද මූලය, තව කියනවා ක්‍රියා මූලය කියලා. ක්‍රියා මූලය, ශබ්ද මූලය. ඕකයි විකරණ ප්‍රත්‍යයයි ආඛ්‍යාත විභක්ති ප්‍රත්‍ය එකතු වෙලා තමයි ක්‍රියා ආඛ්‍යාතයක් හැදෙන්නේ. ශබ්ද මූලය. හරි. එතකොට චෝර කියලා කියන්නේ සොරාට. ඒකෙදි මොකද කරන්නේ? චෝරෝ කියලා හැදෙනවා. වානරෝ. පැටලුණා නේද මට?
ශබ්ද මූලය. නාම මූලය. හරි. නාම මූලය. අරක තියෙන්නේ නාම මූලය. කාක කියන එක කාකෝ. දේව කියන එක දේවෝ. භූපාල කියන එක භූපාලෝ. හරි. මේ ටික ලියන්න බලන්න මේකේ නාම මූලය වෙනම ලියන්න. නාම මූලය වෙනම ලියන්න. මේ ප්‍රත්‍ය වෙනම ලියන්න. ටක් ගාලා එකක් ලියන්න බලන්න. ගාම, ආ ආලෝක, ආ සූර්ය, චන්ද්‍ර, කස්සප. කස්සක. එතකොට මේවයි සිංහල තේරුම මොනවද? ගාමෝ කියන්නේ ගම, ආ ආලෝකය කියන්නේ ආලෝකය, හ්ම් සූර්ය කියන්නේ ඒ චන්ද්‍ර කියන්නේ චන්ද්‍රයා, හ්ම්. කස්සප I don't know what is. කස්සක කියන්නේ ගොවියට. Well, කස්සක කියන්නේ ගොවියා. එතකොට ඒ ස්වරූපයෙන් මේක යෙදෙනවා. ගාම ගම, ආලෝකෝ ආලෝකය, සූර්යෝ සූර්යයා අපි කියන ඉර කියලා. ඡන්දෝ කියන්නේ හඳට, සඳට, කස්සක කියන්නේ ගොවියට. මෙතනත් එහෙමයි. චෝර කියන්නේ සොරා, වානර කියලා කියන්නේ වඳුරට, කාග කියලා කියන්නේ කපුටට, දේව කියලා කියන්නේ දෙවියට, භූපාල කියලා කියන්නේ කාටද? රජතුමාට. හරිද? මේක ප්‍රශ්නයක් තියෙනවද? නෑ. නෑ. අනික කට්ටියටත් හරිද? අනික කට්ටියත් හරිද? ඕකේද? කිසිම ප්‍රශ්නයක් නැද්ද? හරි. දැන් හොයන්නෙන් අවසන් වෙන වචනයක් නෑ අපේ හැමදෙරම. හරි. හැබැයි මේක දැන් අර ඒ කියන්නේ මේක පුරුදු වෙන්න ඕනි. දැන් අපි හැම දෙයක්ම පුරුදු වෙලා ඉන්න ඕනේ. ඇවිදින්න අපි පුරුදු වෙලා ඉන්නවා. පුංචි කාලේ මොකද කරන්නේ? දනගා පෙරලි ඇවිදින්න පුරුදුනේ. මේකත් එහෙම තමයි. මේකත් පුරුදු වුණාට පස්සේ වචනයක් දැක්කහම මොකද වෙන්නේ? ටක් ගාලා ඔලුවට මතක් වෙනවා. පඨමා විභක්ති ඒක වචන කියලා. හරි. ඊළඟට තියෙන අපිට අයන්න. අර වගේම තමයි පුරිස ධන ආ නිසා පුරිසා බුද්ධ ධන ආ බුද්ධ බුද්ධ. අර වචන ටික ටක් ගාලා ලියන්න. ඔය වගේ දාලා. වානර වානර වානරා භූපාල භූපාලා. බුද්ධ. හරි. එතකොට ආයන්නෙන් ඉවර වෙන තව ප්‍රත්‍ය තියෙද කියලා බලන්න ටක් ගාලා. අර අපි ගහපු chart එකේ ආයන්නෙන් ඉවර වෙන වචන ප්‍රත්‍ය තියෙනවත් තව මොන විභක්තියෙත් තියෙන්නේ? හ්ම් මොන ඒ ටිකට මං හිතුවේ නෑ සර්. ආ ඒන ඒබි ඒහි ආ ආය අස්ස ආනං ආයස්සානං ආම්හාස්මා අස්මා ඒබියෙහි ඉස්ස ආනං ඉස්ස ආනං ඒ යම්හි අස්මින් ඒසු. ඒසු. දැන් බලන්න. මේක පඨමා විභක්ති ආලපන ဒုတိ යා තතියා කරණ චතුර්ථි පංචමි ෂට්ටි සප්තමි. බලන්න මේකේ මේ අයන්නට සමානයම තියෙනවද කියලා? තියෙනවා.
කොහෙද තියෙන්නේ? ආලපන විභක්ති ඒක වචන තියෙනවා බහු වචන තියෙනවා. පංචමී ඒක වචන තියෙනවා. එච්චර. එතකොට මේකෙදි අපි අඳුරගන්නේ කොහොමද? යෙදෙන තැන අනුව තමයි විභක්තිය අඳුරගන්නේ. එතකොට අර වගේම තමයි මේක වචනයකට එකතු වෙන්නේ බුද්ධ ධන ආ බුද්ධා. එතකොට මේ මොකද්ද? මේ මොකද්ද? නාම මූලය නාම මූලය. මේ විභක්ති ප්‍රත්‍ය නාම විභක්ති ප්‍රත්‍ය. නාම කැල දාන්න විභක්ති තියෙනවනේ. ආඛ්‍යාත විභක්ති තියෙනවා. නාම විභක්ති තියෙන. එතකොට නාම විභක්ති ප්‍රත්‍ය. හරි ඒක තේරුණා නේද? හරි නේද ඒක? ප්‍රශ්නයක් නැහැ නේ? හරි. හරි මේ ටික කියන්නකෝ. දැන් මං බුද්ධ කියලා කිව්වට පස්සේ ඔය කට්ටිය බුද්ධෝ බුද්ධා. කස්සකෝ කස්සක කිව්වට පස්සේ කස්සකෝ කස්සක. මයික් එක ඔන් කරගෙන කියන්න ඕනේ නැහැ. එහෙම කරත් කමක් නැහැ. තමන් චුට්ටක් හයියෙන් පුළුවන් විදිහට කියන්න. එතකොට මනුස්ස කියලා කිව්වොත් කොහමද? මනුස්සෝ මනුස්සා. මනුස්ස. සාමාන්‍යයෙන් අපි වර්ණ ගිල්ල පාඩම් කරනකොට කොහොමද පාඩම් කරන්නේ? පඨමා මනුස්සෝ මනුස්සා. ආලපනහේ මනුස්ස මනුස්සා භවන්තෝ මනුස්සා. ဒ ුතියා මනුස්සම් මනුස්සේ. එතකොට විභක්ති ප්‍රත්‍යයත් එක්කන් තමයි කියන්නේ. එතකොට ටක් ගාලා ඔලුවට එනවා. පඨමා මනුස්සෝ මනුස්සා. පඨමා සංඝෝ සංඝා. පඨමා ධම්මෝ ධම්මා. ඊට පස්සේ අස්ස එන්නේ කොහොමද? පඨමා අස්සෝ අස්සා. මිග එන්නේ පඨමා මිගෝ මිගා. රුක්ක එන්නේ පඨමා රුක්කෝ රුක්කා. මංච කියලා කියන්නේ ඇඳට. පඨමා මංචෝ මංච. හරි. ඒක ප්‍රශ්නයක් නෑ නේද? ඊළඟට ආලපන. ආලපන විභක්තිය අපි මොකටද යොදා ගන්නවා කියලා කිව්වේ? ආමන්ත්‍රණය ආමන්ත්‍රණය සඳහා. ආමන්ත්‍රණය කියලා කියන්නේ කාට හරි කතා කරන්න. ආමන්ත්‍රණය. එතකොට ඒකේ ප්‍රත්‍ය ටික මොනවාද? අර වගේම තමයි වචන ටික එකතු වෙන්නේ. කිසිම වෙනසක් නැහැ. මේක විශේෂත්වය තමයි හේ කෑල්ලක් ඉස්සරහට එනවා. හේ කියලා කිව්වේ මොකද්ද? හේ කියලා කිව්වේ මොකද්ද? පින්වත් කියන්නේ නේද? ඔව්. පින්වත් එම්බා. පින්වත් කියන එකත් කියනවා. එම්බා කියන එකත් කියනවා. එම්බා කියලා කියන්නේ සාමාන්‍ය තිරසංගත සත්තුන්ට නපුංසක ලිංගයෙන් යොදනකොට එම්බා කියලා කියනවා. හරි. එතකොට පඨමා බුද්ධෝ බුද්ධා ආලපන හේ බුද්ධ බුද්ධා. හේ බුද්ධ බුද්ධා. භවන්තෝ බහුවචනේ නෙන්නේ භවන්ත කියන එක. භවන්තෝ බුද්ධා. මිග කියලා කියනකොට කොහොමද එන්නේ? ආලපන හේ මිග මිගා භවන්තෝ මිගා. වරාහ කියන්නේ ඌරට. ආලපන හේ වරාහ වරාහා භවන්තෝ වරාහ. ඡන්ද හේ ඡන්ද ඡන්දා භවන්තෝ ඡන්දා. දැන් අපි මේ කතා කරන්නේ පුල්ලිංග අකාරාන්ත ශබ්ද. තියෙනවනේ අකාරාන්ත ශබ්ද තියෙනවා පුල්ලිංග කොටස් තුනකට බෙදෙනවනේ. පුල්ලිංග, ඉත්තිලිංග, නපුංසකලිංග.
ඒකේ තියෙනවා අකාරාන්ත ශබ්ද තියෙනවා ආකාරාන්ත, ඉකාරාන්ත, ඊකාරාන්ත, උකාරාන්ත, ඌකාරාන්ත, එකාරාන්ත, ඕකාරාන්ත. එතකොට මේ ඉවර වෙන අකුරෙන් තමයි තෝරන්නේ මොන කාරද කියලා. අපි ගිය සතියේ කතා කරන්නේ කාර වර්ණ ભેදය. කාර කියලා කිව්වොත් එක අකුරකට, අකාර කියලා කිව්වොත් එක අකුරයි. ඉකාර කියලා කිව්වොත් එක අකුරයි. වන්න කියලා කිව්වොත් අවන්න කියලා කිව්වොත් අයන්න ආයන්න දෙකම එනවා. ඉවන්න කියලා කිව්වොත් ඉයන්න ඊයන්න දෙකම එනවා. මතකයි නේද ඒක? එතකොට මේ ඇවිල්ලා දැන් අරකේ අපි හිතමුකෝ ධම්ම කියලා. ධම්ම. මේක මොන කාරාන්තද? මයන්න ඉවර වෙලා තියෙන්නේ අයන්නේ. එතකොට මේක අකාරාන්තයි. කවි කියලා කිව්වොත් එහෙම නැත්නම් කපි කියලා කිව්වොත් කපි කියලා කියන්නේ වඳුරට. එතකොට මේ මොකද අවසානට තියෙන්නේ? කියන්න. අල්පයන්නයි කියන්නයි එකතු වෙලානේ පී හැදෙන්නේ. එතකොට ඉකාරාන්ත. බික්ඛු කියලා කිව්වොත් මොන කාරාන්තද? බික්ඛු කියලා කිව්වොත් උකාරා උකාරාන්තයි. හරිනේ. එතකොට දැන් අපි කතා කරන්නේ මේ පඨම පුරිස මේ පුල්ලිංග අකාරාන්ත ශබ්ද වර්ණ කියන හැටි තමයි අපි මේ කතා කරන්නේ. හරි. මේක අර වගේ හදන්න ඕනද? එහෙම හදන්න ඕනේ නෑනේ. හේ අජ අජා භවන්තෝ අජා. හරි. අර වගේම තමයි දෙන්නේ. අජ කියන එකට ප්‍රත්‍ය අයන්නේ දෙන අයන් ප්‍රත්‍ය දෙනවා. ආ ප්‍රත්‍ය දෙනවා ආයමත් ආ ප්‍රත්‍ය දෙනවා බහුවචනේ. අජ. එතකොට මේ වචනේ හැදෙන්නේ කොහොමද? ආ ජ අයන්න ආ උජ් ඊළඟ පෙළේදී මොකද කරන්නේ? උජ් මේකේ තියෙන අයන්න කපලා දානවා. අපි කියනවා පූර්වස්වර ලෝපය කියලා. අනේ මේකෙදි පූර්වස්වර ලෝපයක් ඉන්නේ නැහැ. මේ අයන්න කපලා දානවා. ඊට පස්සේ ඊළඟට ඉතුරු වෙනවා උජ් ඊට පස්සේ මේ දෙක එකට එකතු වුණාම අජ කියලා හැදෙනවා. ඔය විදිහට තමයි වචනයක් හැදෙන්නේ. එතකොට බලමුකෝ කස්සක කියන එකට. කස්සක ධන ඕ. කස්ස ක් ඕ. කා ස් ඕ මේ අයන්න කැපෙනවා. අපි එකට කියනවා ලොක් කරනවා කියලා. ඊට පස්සේ අවසානට ඉතුරු වෙන්නේ පස්සක් හොයන්න. ඊට පස්සේ මේ දෙක එකට එකතු කරනවා. කස්සකෝ කියලා. කස්සකෝ. ඔය විදිහට තමයි හැදෙන්නේ. ඔය විදිහට හදලා පුරුදු වෙන්න. දැන් අපි දැන් හිතමු ගණන් දන්නේ නැති කෙනෙක් කියලා. 1 1 කීයද? 1 1 කීයද? හා 1 1 කීයද? 1 1 එකතු කරාම කීයද? එක කියන ලැජ්ජයි වගේද? 2යි. ඔක අපි ඉගෙනගෙන තියෙනවා. දැක්කම 1 1 ඔව් නාම 2යි කියලා දන්නවා. 2 2යි 4යි කියලා දන්නවා. ඇයි? අපි පුරුදු වෙලා තිනවා ගණන් හදන්න. ඔය හදනවනේ. x දාන 2 මොම කියලා හදනව නේද? ඔව් හදන්න අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට මෙන්න මේකත් ඉබේ පහළ වෙන්නේ නැහැ. මේකත් මේ වගේ හදලා තමයි පුරුදු වෙන්නට ඕනි.
හරි නේද? ආලපන විභක්තියත් හරි නේද? ප්‍රශ්නයක් තියෙනවද කාටවත්? තියෙනවා නම් අහන්න. මේ වචන හැදෙන හැටි තේරුණා නේද? ස්වාමීන් වහන්සේ තව උදාහරණ දෙන්නකෝ. ඔව්. හරි. එහෙනම් ලියන්නකෝ වානර කියන එක. පඨමා විභක්ති වානර ධන ඕ. හරිනම් ඔය කට්ටිය මෙහෙම පට ගන්න. වානර සෝ. ඊට පස්සේ මේ සොයන්න තමයි සී. සෝ නෙවෙයි සී ඈ. සීයෝනේ ඉන්නේ. සී මේ සියන්න තමයි හොයන්න බවට පත් වෙන්නේ. හොඳ ඒක අපි නාමකාණ්ඩදී කතා කරමු. දැන් සරල විදිහට මේ වචනයක් තේරුම් ගන්න ඕන නිසා තමයි අර මේකෙන් කැඩලා ඉන ප්‍රත්‍ය ටික ලිව්වේ. එතස වානර ඕ. ඊට පස්සේ මේක මොකද වෙන්නේ? අර කිව්වා වගේ හැමතිස්සෙම සංදි කරනකොට මොකද වෙන්නේ? පළවෙනි වචනේ අවසාන අකුර තමයි කැඩෙන්නේ. ඒ වගේම තමයි දැන් මෙතන මේ සංදි වලත් කොටස් දෙකක් තියෙනවා. හරිද? අභ්‍යන්තර සංදි සහ බාහිර සංදි. දැන් මේ ඇවිල්ලා අභ්‍යන්තර සංදි. ආඛ්‍යාත පද හදනකොට මේ නාම පද හදනකොට මොකද කරන්නේ? අභ්‍යන්තර ඇතුළත වෙන සංදි. බාහිර සංදි කියලා කියන්නේ වචන දෙකක් එකට එකතු කරන එකට. හිතමුකෝ මොකද්ද වචනය? සංදි වචන දෙකක්. එතකොට වචන දෙකක් එකට එකතු වෙලා හැදෙන සංදියට තමයි කියන්නේ අපි බාහිර සංදි කියලා. මේ වචනයක් ඇතුලේ කරන සංදියකට තමයි කියන්නේ අපි අභ්‍යන්තර සංදි කියලා. එතකොට මේකෙදි හැමතිස්සෙම සංදි වෙන්නේ මතක තියාගන්න. පළවෙනි වචනේ අවසාන අකුරත් ඒ වගේම ඊළඟ වචනේ මුල් අකුරනොත්. එතකොට මෙතනදී ඊළඟට වෙන්නේ වානර ස්වර ව්‍යංජන වෙන් කරනවා අයන්න එනවා ඔයන්න. ඊට පස්සේ වා න උර් අයන්න කැපෙනවා ඕ. ඊට පස්සේ මේ දෙක එකට එකතු වෙනවා වානරෝ. හරි ඔය වගේ හදන්න බලන්න එහෙනම් කුමාර කියන එක. කුමාර ධන ඕ. කුමාර ධන ඕ හදන්න. කුමාර ධන ඕ. හදන්න බලන්න කුමාර ධන ඕ. කුමාර ධන ඕ කියලා හැදෙන්නේ කොහොමද එතකොට? කුමාර් ධන ධන ඕ. එතකොට කුමාර් කැපෙනවා. එතකොට කුමාර් ධන ඕ කුමාරු. කුමාරෝ.
ඔක හුරුනාට පස්සේ ටක් ගාලා හදාගෙන යන්න පුළුවන්. තමයි අනික් කට්ටියත් එක තේරුණා නේද? මං හෝම්වර්ක් එකක් විදිහට ගෙදර වැඩක් විදිහට දෙන්නම් වචන ටික. ඔය කට්ටිය හදන්න. මේ විදිහට. හරි. ඊළඟට අපි ආලපනක් කතා කරා ඊළඟට ဒုတိ ය විභක්තිය. ဒုတိ ය විභක්තිය මොකටද ගන්නවා කියලා කිව්වේ? වාක්‍යයක මොකක් සඳහාද? කර්මය ඔව් කර්මය කර්ම සඳහා. කර්මය. කර්මය පාලියෙන් කියලා කියන්නේ කම්ම. පාලියෙන් ලියන්නේ කම්ම. කර්ම කියලා කියන්නේ සංස්කෘතිය. සිංහලෙන් කොහොමද කියන්නේ? පෙරකම් කතු කරන සපදන් අවදි අදරාලක් කියලා කියන්නේ සිදත් සංගරාවේ. හරි. ඊළඟට ဒုတိ ය විභක්තියේ ප්‍රත්‍ය දෙක මොනවාද? ඒකේ ප්‍රත්‍ය දෙක මොනවාද? මේ තියෙන්නේ. අං ඒ. අං ඒ. මේක යොදන්නේ කර්මයට. අයියා පාසලට යයි. පාසලට කියන එක යොදන්නේ මේක. අයියා කියන වචනේ යොදන්නේ අයියා කියන භාතරෝ සහෝදරයා. එතකොට මේක යොදලා තියෙන මොන විභක්තියෙන්ද? මේක යොදලා තියෙන මොන විභක්තියෙන්ද? පඩම. පඨම විභක්තිය. මේක කතෘ. මේක තමයි කර්ම. එතකොට අර වගේම තමයි මේකෙත්. හිතමුකෝ බුද්ධ කියන එක. බුද්ධ ධන අං. බුද්ධ ධන අං හැදුනට පස්සේ කොහොමද හැදෙන්නේ? බුද්ධං. බුද්ධං. අර වගේම තමයි බුද්ධ අං බුද්ධ මේක ලොප් වෙනවා අං මේ දෙක එකට එකතු වෙනවා බුද්ධං. එතකොට දැන් අපි පන්සිල් සමාදන් වෙනකොට බුද්ධං සරණං ගච්ඡාමි. මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? මෙතන එකක් අඩුයි. කවුද සමාදන් වෙන්නේ? අහං මම බුදුන් සරණ යමි. මියන්නේ ඉවර වෙන්නේ. අපි ආඛ්‍යාතත් කරමු. හරිනේ. එතකොට බුද්ධං ඊට පස්සේ අපි කියනවා තව අස්සං. අස්ස කියලා කියන්නේ අශ්වයාට. එතකොට අස්ස ධන අස්ස ධන අං ආ උස් අං අස් මේක ලොප් වෙනවා අං මේ දෙක එකට එකතු වෙනවා අස්සං. මේ ඇවිල්ලා ဒုတိ ය විභක්ති ඒක වචන. අර වගේම බලන්න අං කියන වචනේ තව තැනක යෙදিলা තියෙනවද? නැහැ. එතකොට අං අකුරින් ඉවර වෙනවා නම් ဒုတိ ය කියලා මතක තියාගන්න. ඒක ප්‍රශ්නයක් තියෙනවද? ඒ ප්‍රශ්නයක් නෑ එහෙනම්. ඊට පස්සේ ඒකේ බහුවචනේ. බහුවචනේ කොහොමද හැදෙන්නේ? හිතමුකෝ මිග කියලා. මිග ධන ඒ.
මි උක් ධන ඒ මි උක් අයන ලොප් වෙනවා ඒ අල් ගයන්නයි යන්නයි මිගේ ඊට පස්සේ වානර කියලා ගත්තොත් වානර ඒ වානර් ධන ඒ වානර් ධන අයන්න ලොප් වෙනවා ඒ මේ දෙක එකතු වෙනවා වානරි වානරං වානරි ဒ ුතියා බුද්ධං බුද්ධේ ဒ ුතියා චෝරං චෝරේ ဒ ුතියා කාකං කාකේ අන්න එහෙමයි වර්ණ එක. ඒකේ ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් නැහැ නේද? ප්‍රශ්න තියෙනම් අහන්න. අනිත් ඒවටත් ඔය වගේම තමයි හැදෙන්නේ. එතකොට හරි ඔය කට්ටිය මෙහෙම කරන්නකෝ එක. අනිත් ටිකත් හදන්න ඕනිද? වගුව බලලා අමාරු ප්‍රත්‍යක් තියෙනවා නම් කියන්න. මොකද හදන්න ඕන කියලා. අපි නැත්තම් එකක් හදමුකෝ එක වචනයක් මේ විභක්ති ඔක්කොටම දාලා. හිතමුකෝ අජ කියලා. අජ දැන් අපි ဒ ුතියා වෙනකන් හැදුවානේ. ඒකින් අපි පඨම ආලපන ဒ ුතියා හදන්න නැතුව තතියා ඉඳන් හදමු. තතියා. අජ ධන ඒ. ඒන. එතකොට එන්නේ අජ් ඒන. අජ් ධන අයන ලොප් වෙනවා ඒන. මේක එකට එකතු වුණාට පස්සේ කොහමද හැදෙන්නේ? අජේන. අජේන. ඊට ඒකේ බහුවචන රූප දෙකක් තියෙනවා AB එහි. අජ ධන AB අජ් ධන AB මේක මෙතනදී ලොප් වෙනවා. එතකොට මේ දෙක එකට එකතු වෙනවා අජේබි. ඊට පස්සේ අජේහි අර වගේම තමයි අජ ඒහි අජ් ධන ඒහි මේක ලොප් වෙනවා ඊළඟට මේ දෙක එකට එකතු වෙනවා අජේහි. හරිනේ? එහෙම තමයි ඒක හැදෙන්නේ. එතකොට තතියා ගන්නෙ මොකටද? තතියා පාවිච්චි කරනවා කියලා කිව්වෙ මොකටද? තතියා විභක්ති පාවිච්චි කරන්නේ විසින් අර්ථය. කතෘ දෙකක් තියෙනවා කියලා කිව්වනේ. එතකොට උක්ත කතෘයි අනුක්ත කතෘයි. එතකොට අනුක්ත කතෘ තියන්නේ මොකකින්ද? මේ තතියා විභක්තිය. තව සමග කියන මාතා සද්ධින් විහාරං ගච්ඡාමි. අහං මාතා සද්ධින් විහාරං ගච්ඡාමි. මම අම්මා සමග විහාරයට යමි. එතකොට අම්මා සමග කියලා කියනකොට මේ තතියා විභක්තියෙන් තමයි යොදන්නේ. ඊළඟට කරණත් එහෙමයි එකම ප්‍රත්‍යය තියෙන්නේ. ඒක නිසා ඒක ලියන්නේ. ඊට පස්සේ චතුර්ථ විභක්ති. අජ ආය. අජ ආය. අජ් ආය. අජ් අයන ලොප් වෙනවා ආය. එතකොට මොකද වෙන්නේ? මේ දෙක එකට එකතු වෙනවා අජාය. චතුර්ථ විභක්ති. චතුර්ථ විභක්ති මොකටද අපි යොදා ගන්නවා කියලා කිව්වේ? ට අර්ථය.
හරිතේ තයාර්ථය යොදන්නේ මොහොකටද? ලබන්න. ලබන තැනැත්තා. යම්කිසි කෙනෙක් දෙයක් දෙනවා නම් ඒ දෙය ලබන තැනැත්තා. මම බල්ලාට බත් දෙමි. එතකොට බල්ලාට චතුර්ථ විභක්තියෙන් යොදන්නේ. එතකොට අජාය, බුද්ධාය, කුමාරාය, පුත්තාය, ගෝපාලාය චතුර්ථ විභක්තිය වර්ණගෙන්නේ. එතකොට අජාය කියලා කියන්නේ එළුවාට. එළුවාට. වානරාය වඳුරාට. මනුස්සාය මිනිසාට ට අර්ථයෙන් එහෙමයි. ඊට පස්සේ අස්ස. අජ අස්ස. ආ උජ් අස්ස. ඊළඟට මේකෙදි කැපෙනවා මේක ආයන්න. ඊට පස්සේ මේ දෙක එකට එකතු වෙනවා අජස්ස. ගාම ධන අස්ස. මෙතන මේ අස්ස කියලා කියන්නේ අශ්වයාට නෙවෙයි හොඳේ. මේ ප්‍රත්‍ය. ගාම් ධන අස්ස. ඊට පස්සේ මේක අයන් ලොප් වෙලා මේ දෙක එකට එකතු වෙනවා. ගාමස්ස. ඒක තේරුණානේ? තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවද? ඒක තේරුණා නේද? තේරුණා හඳුරන්නේ. ඊට පස්සේ අස්සාන. එතකොට පංචමී විභක්තිය. පංචමී විභක්තිය මොකටද අපි ගන්නවා කිව්වේ? වෙන්වීමේ අර්ථය. ඔව් වෙන්වීමේ යමක යමක් වෙන් වෙනවා නම් වෙන් වෙන දේ තියන්නේ පංචමී විභක්තිය. ඒකේ ප්‍රත්‍ය තුනක් තියෙනවා ඒක වචනෙට බහු වචනෙට දෙකක් තියෙනවා. ආ අම්හා අස්මා. අස්මා. එතකොට අජ ධන ආ අපි ඉස්සෙල්ලත් හදුවනේ. අජ් ආ උජ් මෙයන කැපෙනවා. මෙයන මේකට එකතු වෙනවා අජා. පංචමී අජා. ඊට පස්සේ අම්හා. අජ අම්හා. අජ අම්හා. අජ් අම්හා. අම්හා. අර වගේම තමයි මේ ආයන්න කැපෙනවා. මේකට මේ ටික එකතු වෙලා එහෙම කියනවා. අජම්හා. අජම්හා. කාකම්හා. අස්සම්හා. ආකාසම්හා. පාදම්හා. කුමාරම්හා. එතකොට ඒ ඔක්කොම හැදෙන්නේ මේ විදිහට තමයි. ඊට පස්සේ අස්මා. අස්මා එකත් ඒ වගේම තමයි. අජ අස්මා. අජ අස්මා. අජ් අස්මා. අයන්න කැපෙනවා. මේකට මේක එකතු වෙනවා. එතකොට අජස්මා. එතකොට පාඩම් කරනකොට පංචමී අජා අජම්හා අජස්මා. ඒකේ බහුව වචන තමයි ABAහි. අපි තත්‍ය විභක්ති වලත් කිව්වා, කර්ණ විභක්ති වලත් කිව්වනේ. ආයි ඒක ලියන්න ඕනේ නැහැ නේ එතකොට. අජේබි අජේහි. එතකොට පඨමා වානරා වානරම්හා වානරේබි වානරේහි. පංචමී බුද්ධා බුද්ධම්හා බුද්දස්මා බුද්දේබි බුද්දේහි. ඊට පස්සේ පංචමී සුනකා සුනකම්හා සුනකස්මා සුනකේබි සුනකේහි. හරි සරලයි. මේක අල්ලගත්ත කියලා කියන්නේ වැඩේ ගොඩ. පංචමී විභක්ති ගැටලුවක් නෑ නේද?
හරි. ඊළඟට චට්ටි. චට්ටි විභක්ති වලත් ප්‍රත්‍ය දෙකයි තියෙන්නේ. ඉස්ස ආනං. මේ හා සමානව අපි කතා කරා මොකේද? චතුර්ථ විභක්තිය. මේක මතක තියාගන්න තතියයි කරණයි සමානයි ප්‍රත්‍ය. හොඳද? තතියා ඒනේවියෙහි කරණ ඒනේවියෙහි. චතුර්ථි වලත් සමානයි ආය අස්සානං අස්සානං. ඒකේ ආය කියන කෑල්ල නෑ. අස්සානං අස්සානං. එතකොට සත්තමී වල තියෙන්නේ ඒ අම්හි අස්මින් ඒසු. අපි යන්න හැදුවා මොකෙන්ද? ဒုတိ ය විභක්ති බහුවචනවල. ඒකින්ද කවන්න ලියමුකෝ. අජ ඒ අජ ඒ අජේ මේ අයන්න කැපෙනවා. මේකට මේක එකතු වෙලා අජේ කියලා හැදෙනවා. සත්තමී අජේ. ඊළඟට අම්හි අජ අම්හි අජාම්හි අජ අම්හි අයන්න කැපෙනවා. මේකට මේක එකතු වෙනවා. එතකොට කොහොමද දෙන්නේ? අජම්හි. එතකොට සත්තමී අජේ අජම්හි. තව රූපයක් තියෙනවා අස්මි. අස්මි. ඒක කොහොමද ගන්නෙ? අර වගේම තමයි අජ අස්මින් අජ අස්මින් අයන්න කැපෙනවා. අල් ජයන්නට අයන්න එකතු වෙනවා අජස්මින්. ඒකේ බහුවචන ප්‍රත්‍යය තමයි ඒසු. හාමුදුරනේ මට ස්ක්‍රීන් එක පෙන්නන්නේ නැහැ. අනික් කටියටත් එහෙමද නෑනේ? ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙන මොකද මගේ අනිත් ඩෙස්ක්ටොප් එකේ පෙන්නනවා. අනික් කටියට ස්ක්‍රීන් එක පේනව නේද? පේනවා අපේ දැන් හාමුදුරනේ. හරි හාමුදුරනේ. ඊට පස්සේ අවසාන එක තමයි ඒසු. ඒකත් මතක තියාගන්න ලේසි. මොකද ඒසු කියන ප්‍රත්‍යය තියෙන්නේ සත්තමී වලට විතරයි. අජ ඒසු අජ දන ඒසු අජ මේ අයන්න කැපෙනවා. අල් ජයන්නට ඒසු එකතු වෙනවා. අජේසු. සත්තමී යොදා ගන්න කිව්වෙ මොකටද? ආධාර විභක්තිය. ක්‍රියාවට ආධාර වෙන දේ. සත්තමී මේ චට්ටි යොදා ගන්නවා කියලා කිව්වේ ස්වාමිත්වය අයිතිය හංගවන්නට. හරි. එතකොට විභක්ති 9 වර්ණගන්නේ වචනයක්. ඒ කියන්නේ පඨම පුල්ලිංග අකාරාන්ත ශබ්ද වර්ණගන්නේ තමයි ඔය තියෙන්නේ. සාමාන්‍යයෙන් අකාරාන්ත ශබ්ද පොදුවේ වර්ණගන්නේ ඔය වගේ. දැන් ආකාර මේ ඉකාරාන්ත ශබ්ද වර්ණගන්නේ වෙන විදිහකට. වර්ණගිල්ලක් අරගෙන පාඩම් කරන්න වෙනවා අනිවාර්යයෙන්. පාඩම් කරනවත් එක්කම මොකද කරන්නට ඕනේ? මෙන්න මේ වචන හැදෙන හැටි ඔලුවට දාගන්නට ඕනේ. වර්ණගිල්න කියන එක මරණකම් කොට්ටේ ගාව තියාගන්න ඕනේ. අපවත් වෙනකම්. හරි. දැන් මේකේ තේරෙන්නේ නැති දෙයක් තියෙනවද? තේරෙන්නේ නැති දෙයක් තියෙනවද? තේරෙන්නේ නැති දෙයක් තියෙනවද? හරි සරලයි උත්තරේ. එක්කෝ වූ එක්කෝ නැහැ.
කටියට ප්‍රශ්න තියෙනවා නම් කියන්න ටක් ගාලා ඉවර කරගන්න. නෑ හාමුදුර. හරි. ඒ වුණාට මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? දන්නවද කවුරු හරි? කවුරු හරි දන්නවද? හැබැයි ඔය කට්ටියටත් ඒක තියෙන්න ඕනේ. ආ. මේකේ සිංහල තේරුම් ටික. විභක්තිය, ඒක වචන, බහුවචන. බහුවචන. පඨමා. පඨමා කියනකොට හිතමුකෝ අජ කියලා. එතකොට අජෝ. අජෝ අජානෙන්නේ. අජා. එතකොට මේකේ සිංහල තේරුම මොකද්ද? අජ කියලා කියන්නේ කාටද? ආ? කියන්නේ අජපල් නුගරුක කියලා. ඇයි ඒකට එහෙම කියන්නේ? අශ්වයට. නෑ. අජපල් නුගරුක. අශ්වය. අනේ එළු අශ්වයට කියන්නේ අශ්වය කියලා. අජපල් නුගරුක එළුව. කියලා කියන්නේ එළුවා කියනවනේ විස්තර කරලා. එළුව. එළුවාට. එළුව අන්න හරි. එළුව නවාතැන් ගන්න එළුවද? මොකද වෙන්නේ? එතන අජපල් නුගරුක කියලා කියනවා. අජෝ කියලා කියන්නේ එළුවාට. ඒක පඨමා විභක්ති වල අර්ථය ඉන්නේ එළුවා. එළුවා බහුවචන කොහොමද දෙන්නේ? බහුවචන කොහොමද දෙන්නේ? එළුවෝ එළුවෝ. දැන් කවුරු හරි ලියුවොත් එළුවන් කියලා. හරිද? වැරදි. ආ? වැරදි. වැරදි. එළුවා එළුවෝ. ඊළඟට ආලපන. ආලපනේ අජ අජා. එතනට හේ එනවා හරිද? හේ අජා අජා භවන්තෝ අජා. එතකොට මෙතනට පින්වත් කියලා දාන්නේ නැහැ හරිද? මෙතනට එම්බා කියලා දාන්න. එම්බා එළුව. එම්බා එළුවෝ. එම්බා එළුවෝ. හරි නේද ඒක? නැත්තම් එළුවනි. එම්බා එළුවනි. එළුවනි. මනුස්සේනි. අපි කියලා බණ කියනකොට කොහොමද කියන්නේ? පින්වතුනි කියලානේ බහුවචනේ. එක්කෙනෙක් ඉන්නව නම් පින්වත කියලානේ අපි බණ කියන්නේ. එම්බා එළුවනි. හරි. ඔය ආලපන. ඊළඟට ဒုတိ ය. ဒုတိ ය වල කොහොමද එන්නේ? අජං අජේ. එළුවා. මෙතන තමයි එළුවන් එන්නේ. එළුවන්. ඊළඟට තතියා. අජේන අජේබි අජේහි. එතකොට කොහොමද එන්නේ? එළුවා විසින්. එළුවා විසින්. එළුවන් විසින්. එළුවන් විසින්. එළුවා විසින් එළුවන් විසින්. තතියා අජේන අජේබි අජේහි. එළුවා විසින් එළුවන් විසින්. තතියත් ඒ වගේම තමයි.
දෙකම සේම්. කරන වලට අජේන අජේබි අජේහි. සිංහල තේරුම තමයි එළුවා කරන කොටගෙන එළුවන් කරන කොටගෙන කරන කොටගෙන. හරිනේ. එළුවා එළුවෝ, එම්බා එළුව, එම්බා එළුවනි, එළුවා එළුවන්, එළුවා විසින්, එළුවන් විසින්, එළුවා කරන කොටගෙන එළුවන් කරන කොටගෙන. හරි නේද? පටමා මකනවා. මේ ටික ලියාගත්තා නේද? කර්ම. ඊට පස්සේ චතුත්ති. චතුර්ථි කියලා කියන්න එපා. එතකොට ඒක සංස්කෘත වලට මේ මොනවාද? පාලි වලට නෙවෙයි. එතකොට සංස්කෘතයට යන. එතකොට චතුත්ති අජස්ස අජාන අජස් අජාය අජස්ස අජාන අජාය අජස්ස අජානං ආනං. අපි ආනං කියන එක හැදුවනේ. අජ ආනං අජ් ආනං මේ කැපෙනවා මේකට එකතු වෙලා අජාන. එතකොට චතුත්ති එළුවාට එළුවන්ට ඊළඟට එනවා පංචමි. චතුත්ති පංචමි. අජා අජම්හා අජස්මා අජේබි අජේහි. එතකොට මේකෙන්නේ කොහොමද? එළුවාගෙන් එළුවන්ගෙන් ඊළඟට චට්ටි. ඒ කියන්නේ සාමිස්මින් චට්ටි කියලා කියන්නේ. පටමා වලට කියන්නේ ලිංගත්තේ පටමා. ဒုတိ ය වලට කියන්නේ කම්මත්තේ ဒုတိ ය. කම්මත්තේ ဒုတိ ය. කර්මාර්ථේ ဒုတိ ය. කත්තරි තතියා වලට එන්නේ. එතකොට පංචමි. ඊළඟට චට්ටි. චට්ටි වලට එන්නේ කොහොමද? අජස්ස අජානං අජස්ස අජානං. ඒකේ සිංහල තේරුම එතකොට එළුවාගේ එළුවන්ගේ එළුවාගේ පාද එළුවන්ගේ පාද එළුවාගේ නැට්ට එළුවාගේ කන් දෙක. එහෙමයි. ඊළඟට
සත්තමි. සත්තමි. සත්තමි වල එන්නේ අජම්හා නෑ අජේ අජම්හි අජස්මින් අජේසු අජේසු සිංහල තේරුම එළුවා කෙරෙහි එළුවන් කෙරෙහි කෙරෙහි ඕන්න ඔය ටික තමයි සිංහල තේරුම. මේකේ ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් තියෙනවද මේකේ මේ ටිකේ සිංහල තේරුම් වල? සිංහල තේරුම් වල ප්‍රශ්නයක් තියෙනවද? නෑ ස්වාමීන් වහන්සේ. ඊළඟට හෝම්වර්ක් එකක් විදිහට මෙතන වචනය අපේ ගුරු හාමුදුරුවෝ අපිට ඉගැන්නුවේ පිරිවෙනේ හෝම වගුවක් ගැහුවා. මේකෙන් පාලි වචනය ඊට පස්සේ නාම මූලය නාම මූලය නාම භක්ති ප්‍රත්‍ය නාම භක්ති ප්‍රත්‍ය විභක්තිය භක්තිය සිංහල තේරුම සිංහල අර්ථය මම වචන ටිකක් දානවා. ඒ වචනවල සිංහල වචනයි පාලි වචන දැන් මෙතන තියෙනවා පාලි වචනනේ. දැන් සිංහල වචනේ දුන්නාට පස්සේ මෙතන සිංහල කියලා දාන්න. ඒකේ නාම මූලය නාම භක්ති ප්‍රත්‍ය උතන්ට දාන්න පාලි අර්ථය කියලා. නැත්නම් ඒ වචනේම පාලියට ට්‍රාන්ස්ලේට් කරලා දාන්නකො නැත්නම් පැටලෙනවා. හරි. බලමුකෝ පළවෙනි වචනේ මනුස්සාන. පළවෙනි වචනේ ලිව්වා. මනුස්සාන. මේකේ නාම මූලය මොකද්ද? නාම මූලය මනුස්ස මනුස්ස. මනුස්ස. તો නාම විභක්ති ප්‍රත්‍ය ආන ආන. විභක්තිය විභක්තිය මොකක්ද? ටග්ගාරේ ස්ටාර්ටින් කරලා බලන්න. මුල් කාලේදී පෙරලා බලන්න. ඇහුන්නේ මොනවද එන්නේ විභක්ති වලට? චතුත්ති චතු. එච්චරද තියෙන්නේ?
චට්ටි එකක්ද? චාට්ටි. සිංහල අර්ථය. මොකද සිංහල අර්ථය? මිනිස හ්ම්? මිනි මිනිස නෑ. මනුස්සානම් කියනකොට බලන්න ටක් ගාලා මේ චතුර්ථ විභක්තියටයි ෂට්ඨ විභක්තියටයි එන අර්ථ දෙක. මිනිසුන්ට මිනිසුන්ට චතු මිනිසුන්ට අනිත් අර්ථය ෂට්ඨ අර්ථය. දැන් මේ චතුර්ථ අර්ථයනේ. මිනිසුන්ගේ හා? මිනිසුන්ගේ මිනිසුන්ගේ. මිනිසුන්ගේ ඔව්. Tamanට මේක ඉගෙන ගන්න ඕන නම් ඔන්න ඔය විදිහට කඩුවෙන යන්න ප්‍රැක්ටිස් එකක් විදිහට. ඊට පස්සේ දේවේ කියලා ගත්තොත් පාලි වචනේ දේවේ නාම මූලය දේව නාම විභක්තිය ඒ විභක්තිය එනවා ဒုတိ යා තියෙනවා තව මොකෙද තියෙන්නේ සප්තමී වල තියෙනවා ඒක වචන ဒုတိ යා බහුවචන තියෙනවා මෙතන තව එකක් එන්න ඕනේ සිංහල අර්ථයට කලින් මොකක්ද දෙන්න ඕනේ වචනය ඒක වචනද බහුවචනද කියලා එතකොට මේ දෙකේ ඉන්නේ බහුවචන වල වචන ඊළඟට තමයි එන්නේ සිංහල අර්ථය සිංහල අර්ථය චතුර්ථි වලට එනවා මිනිසුන්ට ෂට්ටි වලට එනවා මිනිසුන්ගේ ඊට පස්සේ අතන දේව කියලා ගත්තොත් දේව නාම දේවේ දේවේ කියලා ගත්තොත් නාම මූලය දේව විභක්ති ප්‍රත්‍යයේ එනවා ဒုတိ යා සහ සප්තමි ඒකේ ဒုတိ යා වල ඒක වචන සප්තමි වල ඒක වචන ဒုတိ යා වල එනකොට දෙවියා සප්තමි ඒක වචන දෙවියා කෙරෙහි දෙවියා කෙරෙහි හරිනේ දෙක තේරුණාද මේක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද පාලි භාෂාව තරනේ එක පොත තියෙනවද කට්ටියක හැමෝම ගාව අනිත් එක තමයි වර්ණ කිල්ල පාඩම් කරගන්නට ඕනේ අපි සාමාන්‍ය මුලින්ම පාඩම් කරන්නේ බුද්ධ කියන එකනේ පඨමා බුද්ධෝ බුද්ධා ආලපනේ හේ බුද්ධ බුද්ධා භවන්තෝ බුද්ධා ဒုတိ යා බුද්ධං බුද්දේ තතියා බුද්දේන බුද්දේ බුද්දේහි කස්ස බුද්දේන බුද්දේ බුද්දේහි චතුර්ථි බුද්ධාය බුද්දස්ස බුද්ධාණ පංචමී බුද්ධා බුද්ධම්මා බුද්දස්මා බුද්දේ බුද්දේහි ඡට්ටි බුද්දස්ස බුද්ධාණ සත්තමී බුද්දේ බුද්ධං බුද්දස්මි බුද්දේසු ඔය විදිහට පාඩම් කරගන්නට ඕනේ. ඔය කියන්නේ වචන කටට හුරු වෙන්නට ඕනේ. හරි. එතකොට අදට අපි අවසන් කරමු 9:34යිනේ. මේක ප්‍රශ්නයක් තියෙනවද කාට හරි අහන්න මොකක් හරි දෙයක්. මොකක් හරි දෙයක් තියෙනවා නම් chat එකට දාන්න. chat එකට නේ WhatsApp group එකට දාන්න නැත්නම් මේක දාන්න. ලියලා ඉවර වෙලා හරිද කියලා බලන්න ඕනනම් දාන්න. හරිද කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හරි නේද? මම මේ ලියන්න ඕන වචන ටික මම දාන්නම්. ඔය කට්ටිය මේ විදිහට ලියන්න ඕන එක. මේ විදිහට ලියන්න ඕන වචන ටික මම දාන්නම්. WhatsApp එකට ෆොටෝ එකක් ගහලා group එකට දාන්න. ඊට පස්සේ වචන ටිකක් තියෙනවා. ඒ වචන ටිකත් වෙනම පොතක ලියා ගන්න සහ නැත්නම් ඔතනම ලියා ගන්න. ඒ වචන ටිකෙන් තමයි මේ ටික හැදිලා තියෙන්නේ. අභ්‍යාසයේ හදන්න තියෙන්නේ. නැත්නම් මේ වචන ටිකම කට්ටිය වෙලාවක් තියෙනවා නම් ඒ වචන ටික විභක්ති 9ට ඒක වචන බහුවචන දාලා ලියන්න වෙනවා. අපි මේව කරනකොට CR පොත් ඉවර වෙනකන් ලිව්වෝක. දැන් ඔය නාම මේකනේ.
ඒකේ හැදෙන විදිහ හරි මේ සංදි වල එහෙමයි සංදි පද ලිව්ව පොත් ගණන් ලිව්ව සංදි. ඊට පස්සේ Tamanට කොහෙන් හරි අහු වෙනවා නම් වචනයක් දැන් සංදි අපි ඉගෙන ගත්තට පස්සේ සංදි වචනයක් අහු නම් ඒකට අක් ගාලා කඩලා බලනවා මොකද්ද කියලා. ඒ වගේ. දැන් එතකොට සමහරක් සංදි තියෙනවනේ දිග ඒවා. දැන් අපි රතන සූත්‍රයේදී යානීද කියලා කියනවා. යානීද. එතකොට මේක කැඩුවට පස්සේ යානි ඉද ඔය විදිහට තමයි කැඩෙන්නේ ඒවා. එතකොට තමන් මේ ඒක දැනගන්නට ඕනි. ඒක අර භාෂාව ඉගෙන ගන්නවත් එක්කම තමයි ඒක හුරු වෙන්නේ. අපි එතකොට ලබන සතිය ආඛ්‍යාත ගැන කතා කරමු. හරි. හරි නේද එතකොට? මේක ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් තියෙනවද කාටවත්? නෑ අපේ හාමුදුරුවනේ. දැන් එහෙනම් වර්ණගිල්ල බලා ගන්න මේ ටික බලා ගන්න මේ හෝම්වර්ක් එක කරන්න තමන් කරන තරම තමයි තමන් පුහුණු වෙන්නේ. ඔව් මේ ටික තමයි එහෙනම් හැමෝටම දරුවන් සරණයි සුබ රාත්‍රියක් වේවා.